ලබනවා ඒ අදාළ පිරිස විසින් තවත් ස්වල්ප මොහොතකින් සිංහරාජා හස්තියා මේ පෙරහැරට එකතු වීමට නියමිතයි. සදහතුක සූටිව කාලේ අඩු වයසකින් මේ හස්තියා සිංහ රජිනේතු පෙරහැර අතල මහා පෙරහැරේ විශේෂී වූ හස්තියෙකු හැටියට අද ඔහු පෙරහැරට දායකත්වයේ ලබා දෙන ආකාරය දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි සත්පුරලේ මහා සංස්කෘතික මංගල්‍යය අත්කඳ රජමහා විහාරයේ දළදා මුතුන් පෙරහැර මංගල්‍යයේ 101 වෙනි වතාවට ක්‍රියාත්මක වන මොහොතේ සිංහරාජා දැන් දා කරඬුන් වහන්සේ Tamanගේ පිට මස්තකෙහි සබාගෙන මහත් වූ තේජාවෙන් යුතුව මේ පාවඩ මතින් ගමන් කරන්නට සූදානම් යෙදෙන්නේ නැහැ. සමහර විට පාවඩේ ඇකිලී තිබුණොත් පාවඩේ Tamanගේ හොඩින් දිගහැරගෙන එකතු වීමට අත්කඳ රජමහා විහාරස්ත ප්‍රධාන වාහල්කඩ දොරටුව අධියස ආදෙනවා. රටේ අනාගතය, එවැගේම රටේ ජීවනාලය, එවැගේම අනාගත රටේ උත්සවද සමහර විට මේ දරුවෝ මොනතරම් අපහසුකම් තිබුණත් Tamanගේ දෙපයට වාරු අරගෙන පෙරදලදා පුතුන් පෙරහැර මංගල්‍යයේ කරු කරන්නට, සාරවත් කරන්නට මේ සත්පුරල මහදේශාවේ ප්‍රධාන කලා කෘතිය සංවර්ධනය කරන්නට, පෝෂණය කරන්නට ගනු ලබන උත්සාහය අපේ අත්‍යන්තයෙන්ම අගය කළ යුතු කාරණයක් බවට පත් වෙනවා. අත්කඳ රජමහා විහාර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් කුරුමේගල නුවර ප්‍රධාන මාර්ගයට මේ ප්‍රවේශය ලබා ගන්නේ සිංහරාජා හස්තියා පාවඩ මතින් ප්‍රවේශය ලබාගෙන මෙන්න දැන් ප්‍රධාන මාවතට ප්‍රවේශ වෙනවා. විශේෂ හස්තියේ තමයි පිළිතුරේ අපි අඳුනාගෙන තිබෙන්නේ මේ සිංහ පෙරහැරේ ගමන් කරන අවස්ථාවන් නෙවෙයි පමණක් නෙමෙයි. ඔහුගේ විවේකය, එවැගේම ඇලේ දොලේ ගඟේ නාන්නට යන අවස්ථාවන්හිදී, එවැගේම වතු ගෙවතු තුළ ඔහු ජීවත් වෙන අවස්ථාවන්හිදී, විශේෂයෙන් මහමග ගමන් කරන අවස්ථාවන් වලදී ඔහුගේ ගමන පිළිබඳව සුවිශේෂී ඉරියව්වක් ඔහුට තියෙනවා. පුදුමාකාර විදිහේ ලයාන්විත වූ කෙරයක්, ස්වභාවයක් සිංහරාජා හස්තයාට තිබෙනවයි කියන එක දකින්නට පුළුවන්කම ලැබෙනවා. අපි දැකලා තියෙනවා විශේෂයෙන් ඔය කෙටි පණිවිඩ තුළ කමෙන්ට් තුළ තියෙනවා එල්ල බලාගෙන ඉන්නදී ඔහොම පත්වන්න එපා සිංහ කාලයේ වන විට ඉන්දිරාජා හස්තයා සංගරත්නය සිංහරාජා හස්තයා සහ බෑලේ හස්තෙන් ආචාර කරන ආකාරය, බුදු සත්කාර ලබා දෙන ආකාරය අපිට මග සලකුණු සතහන් කරන ආකාරය අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම මේ පෙරහැර මංගල්‍යය තාමත්ම සුන්දර ආකාරයෙන් එක්තරා රුක්මයකට මහාධිකාරී අපේ අලබගතවන දඹදිව හාමුදුරුවෝ මේ පෙරහැර විශේෂයෙන් සංවිධානය කරමින් Tamanගේ දායකත්වය ලබා දෙනවා. එවැගේම උන්වහන්සේ විශේෂයෙන් අත්කඳ රජමහා විහාර දළදා පුතුන් පෙරහැරේ සංවිධාන කටයුතු වල නියැලීම අපිලගේ භාග්‍යයක් හැටියට තමයි මේ අවස්ථාවේදී සැලකන්නට පුළුවන් වෙන්නේ. මුස්නතම විශේෂයෙන් අත්කඳ රජමහා විහාර දළදා පුතුන් පෙරහැරට දායකත්වය ලබා ගන්නවා මෙන්න ප්‍රධාන වාහල් කර දරපු කුරුමේගල නුවර පාරට ගොඩනැගී
ඉදිරි රුකුරු පාමින් විවිධ සරණ ආකාරයේ උඩට ගන්නට පුළුවන්. අද අතුරු අතල් දෙක පස්සේ යෙදුණු සංගම මුදලට අයිතිවාසිකම් දළදා මාලිගාවේ රාජකීය ශාන්තියට